රෑ 9 වෙලා ඔන්න ඉතින් අද අපි වී කොටාගෙන යන තමයි ආවේ වී නෙමෙයි මේවා එක සැරයක් කොටාපු වී. ඉතින් අපි බලමු අපි තනියම ජපානයේ ජීවත් වෙද්දී තමන්ගේ වැඩ තමන් කරගනිද්දී හාල් ටිකත් අපිම කොටා ගන්න විදිය තමයි ඔයාලට අද වීඩියෝ එකෙන් ගේන්නේ. මෙන්න මේ විදියට කාසි 3ක් දානවා. සීයේ කාසි 3ක් දැම්මම අපිට අපේ වී ටික තනියම කොටා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කිලෝ 30 හාල් පැකට් එක සැරයක් කොටපු හාල් තියෙන්නේ. ඉතින් එකක් අරගෙන මේ විදියට අපි මෝලට දාගන්නවා. ඔන්න ඉතින් ජපානයට අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට හාල් කිලෝ 5 10 පැකට් ගන්නවට වඩා ලාභයි. මෙන්න මේ වගේ හාල් කිලෝ 30 පැකට් එකක් හොයාගෙන තමන්ම සුද්ධ කරගන්න එක. ඉතින් ඔන්න ඔයාලට තියෙන්නේ ඔක්කොම කියලා එයාලගෙන් හාල් අරගෙන මේ විදියට අපිම කොටා ගන්න එක. ඉතින් කඩේ ඇත්තටම තියෙන 5 10 හාල් පැකට් එක මේ දවස්වල ගොඩක් මිලට තියෙන්නේ. ඉතින් මේ වගේ 30 පැකට් එක ටිකක් අපිට අඩුවට ගන්න පුළුවන්. ඒක අපිට සුද්ධ කරගන්න නිසා තමයි ඒ ගණන්ට අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ සරලවම ලෙහෙසියෙන්ම සුද්ධ කරගන්න තැන් තියෙන නිසා අපිට ඒ වගේ හාල් ගන්න එක තමයි හොඳ. ඒ වගේම අරගෙන තියාගන්නත් පුළුවන් නිසා තමයි මේක සැරයක් කොටපු හාල් එක ගන්න එකේ වාසිය තියෙන්නේ. ඉතින් මේ විදියට ඕනෑම වෙලාවකම රෑ දවල් කියලා නෑ පැය 24ම ඔන්න එකේ තියෙන තැනක් තමයි මේ වී මෝල. මේ තියෙන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට සුද්ධ කරගන්න පුළුවන්. ටිකක් සුද්ධ කරගන්නත් පුළුවන්. හොඳටම සුදු පාට වෙන්න සුද්ධ කරගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට කකුලෙන් ඒක හැන්ඩල් එක පෑගුවම මේ වගේ කෙටි චහල් ටික මල්ලට වැටෙනවා. ඒ විදියට තමයි ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක දිගට බලාගෙන යන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි ඔන්න තනියම ජීවත් වෙන කෙනෙකුට තමන්ගේ වැඩ තමන්ම කරගන්න කෙනෙකුට මේ වීඩියෝ එක බලලා හරි පොඩි දෙයක් ලැබෙයි කියලා හිතනවා. ඉතින් ඔන්න රෑ කියලා නෑ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගන්න ආවේ ඒ නිසා තමයි. එහෙනම් බලාගෙන යමු කොහොමද මේ ක්‍රියාවලිය වෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා දැනීම් පුවරු දාලා තමන්ට මෙන්න මේ විදිහට තියෙන හාල් එක විතරයි දාන්න පුළුවන්. ඒ කියන්නේ එක සැරයක් කොටපු හාල් එක හොඳටම සුද්ධ කරපු නැති හාල් එක විතරයි මේ මැෂින් එකට දාන්න කියලා තියෙන්නේ. ඉතින් පරිස්සම් විය යුතු අනතුරු විය හැකි තැන්වල ඒ විදිහට මැෂින් එකේ ස්ටිකර් අලවලා තියෙනවා. ඉතින් ඒවත් පරිස්සමට බලාගෙන හාල් ටික කොටාගෙන යන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි අපේ සල්ලි කොයි විදිහටද අඩු වෙන්නේ කියලා පෙන්වන්න කරන්නේ. දැන් තවත් 100ක තමයි හාල් ටික කෙටෙන්න අපිට තියෙන්නේ. බලමු දැන් ඒ ටිකත් කොහොමද කෙටිගෙන යන්නේ කියලා. මේ වෙලාවෙ ඉතින් නැවුම් හාල් වල මාර සුවඳක් තියෙන. ඉතින් මොන හාල් ටික කෙටලා ඉවරනකොට ඉතින් මාර සුවඳක් තමයි එන්නේ. හාල් සුවඳ ඔයාලා දන්නවනේ. ඉතින් අපිට ලංකාවේ කුඹුරු තිබ්බා. ඉතින් අපි උණු හාල් වල රස බලලා තියෙනවා. ඔයාලත්
ඒ අත්දැකීම ගන්න හාල් කොටපු ගමන් හාල් ඇටයක් ටිකක් කාලා බලන්න. හරි ළමයි යන අපේ දැන් හාල් ටික කෙටලා ඉවරයි. මෙතනින් පෙන්නනවා අපේ හාල් ටික ඔක්කොම දැන් කෙටලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න මේ විදිහට තමයි ඔන්න අපි ජපානයේ හාල් කොටන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඔයාලට මේ චූටි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඊට පස්සේ තව තියෙනවා ක්‍රියාවලියක්. හාල් ටික කොටලා ඉවරයි. හාල් ටික කොටලා ඉවරලා අපි අපේ වැඩේ කරගෙන අපි මෙතනින් ගියාට තව කෙනෙකුට මෙතෙන්ට එන්න ඕන නිසා අපි එතන අපේ අතින් වැටලා තියෙනවා නම් හාල් ඇටයක් හරි අපි ඒක පිරිසිදු කරලා අයිනට අතු ගාලා තියලා තමයි යන්නේ. මෙන්න මේ විදිහට ඒකත් මෙතන තියලා තියෙනවා කොස්සක්. ඉතින් අපි ඊට පස්සේ කරන්නේ මේ ටික අපි අපේ හාල් එක කොටාගෙන ඉවර වෙලා ඒක එතනින් අරගෙන වටේ තියෙන හාල් ඇටයක් හරි අපේ අතින් වැටලා තියෙනවා නම් අපි එතන අතු ගාලා පිරිසිදු කරලා යන එක තමයි අපේ වගකීම. එතන කොහෙවත් ඒක සඳහන් කරලා නැහැ. ඉතින් ඒ වුණාට අපේ යුතුයකමක් තියෙනවා. අපිට එච්චර පහසුවට අපිට හැමදේම කරගන්න පහසුකම් සලසලා දීලා තියෙද්දි ඒවා නිසි විදියට පරිහරණය කිරීම තමයි අපේ යුතුයකම වෙන්න ඕනේ. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. ආයෙත් වීඩියෝ එකකින් එන්නම්.